හයි අද මට නයිට් ෆන්ක්ෂන් එකක් තියෙනවා. මම දැන් ඒකට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි යන් අද ෆන්ක්ෂන් එක කොහොමද කරන්නේ? මොන වගේ ෆන්ක්ෂන් එකක්ද? මොන වගේ අත්දැකීමක්ද ගන්න තියෙන්නේ කියලා බලන්න යන්න. අද ටිකක් වැස්ස දවසක් පේනවනේ හතර වටේම කළු කරලා තියෙන්නේ. කොයි වෙලේ වහිත් දන්නේ නැහැ. ගෙන් ඉරේට බහින්න හදනකොටම වැස්සක් පාත් වෙන්න යන්නේ. අද වැඩේට අරන් යන්නේ ඩබල් টොප් දෙකයි ලයිට් සෙටප් එක තමයි අරන් යන්නේ. DJ එකක් තියෙන්නේ. අපි යන් ලෑස්ති කරගමු යන්. අපි මුලින්ම බඩු ටික වාහනේට දාගන්න ඕනේ. මම ඉතින් ට්‍රීවිල් එකේ තමයි බඩු අරන් යන්නේ. බෆල් ටික නම් දාලා ඉවරයි. දැන් දාන්නේ ලයිට් ටික. මේකේ තියෙනවා පවර් කෑන් ටිකක් තියෙනවා. අපිට ඕන කරන ටික අපි බඩු ටික පැක් කරගෙන ඉවරයි. පේනවනේ දැන් ඇතුළේ. හරි තව ඉඩ තියෙනවා. ඉතින් තව ඉඩ තියෙනවා. බඩු ටික දැන් මහානේට පැක් කරගෙන ඉවරයි. දැන් අපි යන්න ලෑස්ති වෙමු. තව වැඩි වෙලාවක් නෑ. තව පැය දෙකක් විතර තියෙන්නේ. කිලෝමීටර් 4ක් විතර දුර. අපි යන්න ලෑස්ති වෙමු දැන්. යන්න. ඔන්න අපි යන්න ලෑස්ති වුණා. දෙයිනේ කියලා. වාහනේ පොඩ්ඩක් අද යන්න තියෙන්නේ වැස්සේ. හන්දේ ඉන්න දැන්. ඔව් තියෙනවා කඩයක් තියෙනවා. හරි මං එන ටොමැටෝ 200ක් හරි මං එන්න. ඔන්න මම තැනට ආවා. මේ තියෙන්නේ ෆන්ක්ෂන් එක තියෙන ගෙදර. කොමාරි තින් මම බඩු ටික මෙන්න මේ විදිහට බානකොට ගෙදර අය ගෙදර මට සපෝට් එක ලැබුණා. ඉතින් සමහර ෆන්ක්ෂන් වලට ගියාම නම් කියන අය ඉන්නවා ඉතින් සල්ලි දෙනවනේ. ඒ හින්දා එයා ඕන විදිහක් කරගන්න දෙන්න කියලා පාඩුවේ පැත්තටලා බලන් ඉමු කියන කට්ටියත් ඉන්නවා. ඒ අතර ඉතින් මේ මිනිස්සු නම් මට සෑහෙන්න උදව් කරා. ඒ අතින් මාරම හොඳ මිනිස්සු. ඉතින් ගියපු වෙලේ ඉඳන් මට උදව් කරා සෑහෙන්න. මේ බලන්නකෝ සෑහෙන්න උදව් කරපු එකට මම ඇත්තටම ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම සෙටප් එක ලෑස්ති කරන්න පටන් ගන්නෙ. ලයිට් ටිකත් හයි කරගෙන සවුන්ඩ්ස් ටිකත් හයි කරගෙන ඉතින් මම ඔන්න සවුන්ඩ් සෙටප් එක ඔන් කරගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මගේ සෙටප් එක අවසානට හැදෙන්නේ. වෙලාව ඉතුරු නම් ඉතින් පොඩ්ඩක් වටපිටාවේ ඇවිදලා තේ එක බීලා පොඩි රෙස්ට් එකක් අරන් තමයි ෆන්ක්ෂන් එක පටන් ගන්න. ඔන්න ඉතින් ෆන්ක්ෂන් එක පටන් ගත්තා කියන්නේ ඉතින් පැය 4-5ක් 6ක් විතර ඉතින් එක දිගටම ප්ලේ කරන්න තමයි තියෙන්නේ. ඒ අතරේ ඉතින් ඩාන්සි ෆ්ලෝ එක සෙට් වුණාම නම් මාරම හැපි එකක් තමයි තියෙන්නේ. ඒ අතරේ කෑම වලටත් ඉතින් පොඩ්ඩක් තැන වෙන් කරනවා. කෑම වලට වෙන් කරලා ඉතින් ආසම දේවල් තිබ්බහම ආසම විදියට කාලා ඔන්න ඔය විදියට තමයි මේ ෆන්ක්ෂන් එක ගත කරන්නේ. කොහොම හරි ඉතින් අද ෆන්ක්ෂන් එකේ සින්දු කියන්නත් කට්ටිය රෙඩි වෙලා හිටියා. ඒ අයටත් chance එක දීලා ඔන්න ඔය විදියට තමයි අද දවසේ ෆන්ක්ෂන් එක ලස්සනට මම ඉවර කරේ. වෙලාව 12:20යි. ඔන්න දැන් තමයි ෆන්ක්ෂන් එක ඉවරුනේ. ගෙනාව වගේ මෙති බඩු ටික ආපහු අරන් යන්නත් එපා. නැත්තම් ඊළඟ දවසට යන්න බඩු හොයන්න වෙනවා. හරියට පිළිවෙලකට තිබ්බේ නැත්තම් වෙලාවට කලාවට ඒ ටික පරිස්සමට පැක් කරගෙන ආපහු මම ගෙදර යන්න ලෑස්ති වුණා. පේනවනේ රෑ 12:00 දැන් එකටත් කිට්ටුයි. කොහොම හරි ඉතින් 1:00 වෙද්දි ඔන්න ගෙදර ආවා. ගෙදර ආවිල්ලා ඉතින් ගෙනාවු බඩු ටික ආපහු ඉතින් තිබ්බ තැන් වලින්ම තියන්න ඕනේ. ඔන්න ඔය විදිහට ගෙනාවු බඩු ගෙනාපු විදිහටම තියලා මම දවසේ වැඩ කටයුතු ටික අවසන් කරනවා. ඒ කියන්නේ DJ එකක් අවසානය පටන් ගන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. එහෙනම් අපි තවත් මේ වගේ vlog එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.